සුබ දිනයක් මගේ විද්‍යා channel එකට අදත් ඔබ පිළිගන්නවා. ඇත්තටම ඉදිරි දින ඉදිරි සතිය පොඩ්ඩක් අවදානම් තත්වයක් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි දැන් අන්තර්මෝසම් දිවයින හරහා සක්‍රිය වීමත් එක්ක බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ විශේෂයෙන්ම ගිනිකණු දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ සහ උතුරට බර බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ උතුරු ප්‍රදේශයේ ආශ්‍රිතව අඩු පීඩන තත්ත්ව නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක දැන් අන්තර්මෝසම් මේ දැන් අපි දන්නවා සුළං රටා මීළඟට ආරම්භ වෙන්න තියෙන ඊශානදික මෝසම්. ඒතර ඊශානදික මෝසම් ආරම්භයට පෙර තමයි අන්තර්මෝසම් ආරම්භය. ඒතර අන්තර්මෝසම් ආරම්භයේදී නිර්ත දේශ දෙසින් සහ සෑම දිසාවම සුළං එක තැනකට ඇවිල්ලා එකතන සුළං ඒක රාශී වීමක් සිදු වෙනවා. එහිදී තමයි මේ අඩු පීඩන තත්ත්ව සහ පීඩන අවපාත ක්‍රියාත්මක වෙන්නේ. කෙසේ වුවත් මෙම තත්ත්වය මත ඉදිරි දින කීපයේ ඇත්තම අවදානම් තත්ත්වයක් පෙන්වුම් කරනවා විශේෂයෙන්ම මේ 17 18 19 20 21 22 ඔන්න ඔය දිනවල විශේෂයෙන්ම 20න් පසු 20 21 22 දිනවල පීඩන අවපාතයක බලපෑම ලංකාවට ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් අපි මුල් දින වශයෙන් ගත්තොත් එහෙම 17 18 19 දිනවලත් විශේෂයෙන්ම අපර භාගයේ ඒ කියන්නේ දවල් සාමාන්‍යයෙන් 12න් පසු වගේ විශේෂයෙන් දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු පළාත්වල මුලින් වැසි ආරම්භ වීමක් තියෙනවා. ඒත් එක්කම සවස් කාලය වෙනකොට නැංගනහිර ඌව සහ දිවයිනේ අනුකුත් පළාත්වලට මේ වැසි තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මෙහිදී බොහෝ දුරට මේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුළ තද වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සුළං තත්ත්වය ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. මොකද මේකේ මේ විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් සහිත වලාකුළු නිර්මාණය වීමක් තමයි තියෙන්නේ. ඒත් එක්කම දැන් මේ තත්ත්වයට වඩා අපි අවධානය යොමු කරන්න ඕනේ මේ පීඩන අවපාතයක් බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ නිර්මාණය වුණොත් එය දිවයින හරහාට හෝ නැත්නම් ඉන්දියාව දෙසට මේ පීඩන අවපාතය සමහර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. බොහෝ දුරට අපි හිතනවා අපේ ලංකාවෙන් බැහැරවට මේක ඇගිලා ඒ වුණත් මේකේ අතුරු බලපෑමක් වශයෙන් ඒ පීඩන අවපාතයේ බලපෑමට ලංකාව කොහොමත් අහු වෙනවා. මේ පීඩන අවපාතයේ බලපෑම මත තද වර්ෂාපතනයක් මිලිමීටර 100න් එහා ගිය වර්ෂාපතනයක් ඉදිරි දින කිහිපයේදී ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ දැන් ඊශානදික මෝසම සක්‍රිය වෙන්න නම් බෙන්ගාල බොක්කේ ස්වරූපයේ ඔය ආකාරයක ස්වරූපයක් බෙන්ගාල බොක්ක ප්‍රදේශය තුළ නිර්මාණය වෙන්න ඕනේ. ඒ தත්ත්වය තමයි දැන් මේක තියෙන්නේ. කොහොම වුණත් දැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ දිවයිනේ බොහෝ පළාත් වලට මේක තද කෙටි කාලයක් තුළ තද වර්ෂාපතනයක් ඇති වෙන හින්දා. ඒකෙන් විශේෂයෙන් ගස් කඩා වැටීම් නායයන් වගේ තත්ත්ව ඊට පස්සේ නිවාස සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල යම් අලාභානි හානි වගේ දෙන්න ඒ වගේ වලට අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ තත්ත්වය ඉදිරි සතියෙම ක්‍රියාත්මක වෙනවා. ඒකින්ද අපි සාමාන්‍යයෙන් 23 22 පහු වෙනකන් තමයි මේ තත්ත්වය තද බලවත්ව තියෙන්නේ. නමුත් මේ තත්ත්වය සම්පූර්ණයෙන් ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මේ මාසය මේ අවසාන දක්වා කඩු වැඩි වෙමින් පවතින්න පුළුවන්. මොකද ඒකින්ද තමයි කියන්නේ මේක පොඩ්ඩක් අවදානාත්මක තත්ත්වයක්. මොකද තදවැසි ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමකට බෙන්ගාල බොක්ක සහ දිවයිනවට ප්‍රදේශවල සැකැස්මක් තියෙන හින්දා. ඉතින් මේ ගැන අවධානය යොමු කරන්න අපි කාලගුණයේදී යම් ලොකු වෙනසක් වුණොත් 20න් පස්සේ තමයි ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වෙනසේදී මම පුළුවන් තරම් ඒ සම්බන්ධව හොයලා බලලා කියනනම් අපි මෙහිදී අත්දැකීම් වලින් ලබා ගන්නා දැනුම ඊට පස්සේ නවීන තාක්ෂණය අනුව ලබා ගන්නා දැනුම සියල්ල එකතු කරලා තමයි කියන්න ඕනේ. ඉතින් ඒ සිදුවීමට වලට පාදක කරගන්න ප්‍රධාන දේ තමයි වසර ගාණක් හොඳට අධ්‍යයනය කරොත් එහෙම කාලගුණ විපර්යාස මාසය තුළ සිදුවන ආකාරය අපිට තීරණය කරගන්නත් පුළුවන්. කොහොම වුණත් හොඳට පරිසරය ගැන අවධානයෙන් ඉන්න. මොකද සබහාදම අපි සියල්ලට වඩා ඉහළින් ඉන්නේ. අපිට ඒවා පාලනය කරන්න බෑ. දැන ගැනීම තමයි ගොඩක් වටින්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. නැවත දිනයක් හමු වෙනකම් ඔබට සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.